අපි අද කතා කරමු සතුට ගැන. අපි හැමෝම ආසයිනේ සතුටින් ඉන්න. ඉතින් මේ සතුට කියන දේ අපේ ජීවිතේට ලං කරගන්න එක නම් ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. අපිට අපේ සතුට වෙනත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? එහෙම කිසි දවසක බලාපොරොත්තු වෙන්න එපා. ඒකෙන් සමහර විට තව තවත් දුකටම ඔයාපත් වේවි. ඔයාව සතුටින් තියන්න ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද? මම නම් කරන්නේ මාව දුකටපත් කරන මං අකමැති දේවල් කරන කියන අයගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක. කතාවට යන එක අඩු කරන එක. ඒ මොකද ඒ කෙනෙක්ට පුළුවන් අපිට සතියක් මාසයක් වුණත් කල්පනා කරන්න දේවල් ඉතුරු කරන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පාඩුවේ ඉන්න ගමන් ඔයාගේ ගෙවත්ත, ඔයාගේ නිවස, ඔයාගේ පුංචි කාමරය පිරිසිදුවට පිළිවෙලට තියාගන්න. දවසේ පුංචි වෙලාවක් ඇවිදින්න යන්න. ආසම කෙනෙක්, ආසම යාළුවෙක් එක්ක නිදහසේ කෝපි කෝප්පයක් බොන්න එළියට යන්න. ඒ පුංචි දෙයින් පවා සතුටු වෙන කෙනෙක් වෙන්න. අතීතය ගැන හිත හිත දුක් වෙවී නම් ඉන්න එපා. හැමදේම වෙන්නේ හැමදේම උනේ හොඳට කියලා හිතන්න. පුළුවන් හැම වෙලාවකම ආගමික වතාවත්වල යෙදෙන්න. ආදරණීය කෙනෙක් වෙන්න. හිතේ පැසව පැසව වෛර කර කර නම් ඉන්න එපා. තව දෙයක් තමයි උදේ නැගිටපු ගමන් ඔයාගේ හිතට දුකක් ගෙනෙන ප්‍රවෘත්ති, මිනීමැරුම් ඒ වගේ දේවල් ගැන කියවෙන දේවල් බලලා දවස පටන් ගන්න එපා. මම නම් අකමැතිම දෙයක් තමයි ඒ දේ. සතුට දනවන සින්දු අහන්න. අලුත් දවසක් හිනාවෙන්ම පටන් ගන්න. විඳින්න තියෙන මේ පුංචි ජීවිතය ඇතුලේ හිත රිදෙන දේවල් මතක් කර කර පසුතැවි තැවි නම් ඉන්න එපා. ඔයාට නැති දේවල් ගැන නෙවෙයි, ලැබිලා තියෙන පුංචි දේවල් ගැන හිතලා සතුටු වෙන්න. අනුන් එක්ක ඔයාවම සංසන්දනය කරන්න යන්නත් එපා. එහෙනම් ඔයාටත් උදව් වෙනවද බලන්න මම මේ කියපු දේවල් සතුටින් ඉන්න. මම අදට ගිහින් එන්නම්. සුබ දවසක්. තෙරුවන් සරණයි.